හෙලෝ කොහොමද? ඔයාලා හිතන්නේ මේ කොහේ කියලාද? බලන්න ලුක් එක. අර ඈතින් පේන්නේ මධ්‍යම කඳු කරේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ පැත්ත. ITN බ්‍රෝඩ්කාස්ට්ස් ටවර් එක තියෙන්නේ මේ කන්ද මුදුනේට වගේ. වෙන්න මගේ මේ මම යන්න හිතන් හිටියේ ITN ටවර් එකට. ඒ වුණාට පර්මිෂන් නැතුව යන්න බෑ ටවර් එකට. මෙන්න මේ පාරේ තමයි ආවේ. ගොඩක් අමාරුයි. මෙතෙන්ට එන්නේ මං ආවේ අවිස්සාවලට ඇවිල්ලා යටියන්තොටට ඇවිල්ලා යටියන්තොට ඉඳලා යටියන් කියන්නේ මම බියගම ඉඳලා යටියන්තොටට එන්නම ගියේ පොඩි වෙලාවක් පැයක් එකමාරකටත් අඩු කාලයක්. එතකොට මෙතෙන්ට එන්න තව පැයක් විතර යනවා. ගොඩක් අමාරු පාරක් තමයි මෙතෙන්ට එනකන් වැටලා තියෙන්නේ. එතකොට මං ආවේ මගේ බයික් එකේ Apache 162V එකේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ සර්විස් එකක් දුන්නා මට බයික් එක. ඇත්තරම කලාතුරකින් දකින්න පුළුවන් දර්ශනයක් තමයි මේ ඔයාලට මම මේ පෙන්වන්නේ. ඇත්තරම ලස්සනයි. කිලෝමීටර කියන්නේ මේ යටියන්තොට ඉඳලත් මේ මෙන පාර කිලෝමීටර් තියෙන මං හිතන්නේ ඕලුවැල පැත්තට විතර වෙනකන්. ඊටත් පහු කරන් යන්න පුළුවන්. ඒ ඉඳලා යන අතර තේ පැටරියක් ගාමින් හැරිලා යන්න ඕනේ මේ ITN ටවර් එක තියෙන පැත්තට. වල පේන ඇති ත්‍රී වීලක් එහෙම එනවා. උෂ්ණත්වය ටිකක් අඩුයි සාමාන්‍ය ගන්නට. කොළඹ ගම්පහේ පැතිවල උෂ්ණත්වයට සාපේක්ෂව මේ පැතිවලට ආවේනික දේශගුණික තත්ත්වයක් තමයි තියෙන්නේ. ගල්පාඩි පෙළක්. ඇත්තරම මාර ලස්සනයි. අර බලන්න අර වලාකුළු වලින් මේ වැහිලා තියෙන කන්ද සම්පූර්ණයෙන්ම. වතු වල වැඩ කරන කට්ටිය ඉන්නවා. ගොඩක්ම අමාරුයි මේ පාරේ යන්න. මම හිතන්නේ අර යද්දි අර පැත්තෙන් යන්න ඕනේ.